නිදහස් සිතුවිලි. Unbound thoughts. ධනාත්මක මනෝභාවයක් පමණක් වූ නිදහස. විසල් අඹරේ පියාසරණ සකුන් ගොන්නකට කෙතරම් නිදහසක් ඇද්ද? පියවියස් මානයට හසුවන ඒ නිදහස සැබෑවක්ද නැතිනම් මායාවක්ද? නිදහස නම් අර්ථයෙන්ම බාධා හෝ බැඳීම් වලින් මිදීමයි. ඒත් මේ විහඟ කළ ස්වතන්ත්‍රයෝද බාධා ආක්‍රමණ නැතිනම් ප්‍රහාර පිළිබඳ අභියෝගයක් ඇත්තේම නැද්ද? නෑ. උන්නේ සියලු අභියෝගයන්ට යටත්. එය එලෙසම නම් මානවයා ගැන ස්වභාව රීතියේ වෙනසක් ඇද්ද? නැහැ. කිසිදු වෙනසක් නැහැ. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම නූතන මානවයා දක්වා කිසිදු වෙනසක් නැහැ. ඒත් මානවයා විශ්වාස කරනවා තමන්ට හිමි නිදහසක් ගැන. ඔහුගේ වපසරියේ මායි මනුව නිදහස අර්ථ ගන්වා ගන්නවා. ඒත් ඇත්තටම නිදහසක් ඇද්ද? බැඳීම් වලින් වගකීම් වලින් නිදහසක් ඇත්තෝ කවුරුන්ද? ජීවනෝපාය, රාජකාරිය, වගකීම්, කුටුම්බය, යුතුයකම් හා වගකීම් මෙය සැබවින්ම පැටලුන නූල් බෝලයක් හා සමාන ව්‍යාකූලත්වයකින් පිරුණු ජීවන ගමනක් නෙවෙයිද? එහෙමනම් මොකද්ද මේ නිදහස? නිදහස යනු මානව පරිකල්පනයේ තවත් එක් ධනාත්මක මනෝභාවයක් පමණයි. නිදහස් සිතුවිලි. Unbound thoughts.